සුබුදැසනක් හැමෝටම මේ සුපිහිටයි. අද දවසෙත් ස්වාමීන් වහන්සේගේ වචනේ අහන්නට දේව පාමුලට ආව ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි යමු ස්වාමීන් වහන්සේගේ වචනේට. අපි කියවමු ගලාති 2:21. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරන කොටගෙන වේ නම් ක්‍රිස්තුස් වහන්සේ නිකරුණේ මලසේක. මිනිස්සෙක් ධර්මිෂ්ඨ කරන්න ව්‍යවස්ථාවට බෑ කියලා පාවුලුතුමා කියනවා. ඒ කරන්න පුළුවන් නම් ක්‍රිස්තුස් වහන්සේ එන්න ඕනේ නෑ නේද? ව්‍යවස්ථාවට ඒ දේ කරන්න පුළුවන් වුණා නම් ක්‍රිස්තුස් වහන්සේ නිකරුණේ මලසේක අපරාධෙ මැරුණි කියලා පාවුලුතුමා කියනවා. මොකක්ද මේ ව්‍යවස්ථාව? පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ මිනිසයාට දුන්නු නීති දසපනත ඒ වගේම පැරණි ගිවිසුමේ මූලික නීති 613ක් තියෙනවා. එයින් 248ක් තියෙනවා ස්වාමින් වහන්සේ මිනිසයාට කරන්න කියලා ආඥා කරපු. එයින් 365ක් තියෙනවා ස්වාමින් වහන්සේ නොකළ යුතුයි කියලා මිනිසයාට අනකරන්න. ඉතින් මේ නීති ආඥා ආරක්ෂා කරන්නට දුර්වල වූ මිනිසයාට බෑ. මොකද ඕන් උපතින්ම පාපිෂ්ඨයි. ජන්ම පාපයේ සමග ඉපදුණු දුර්වල මාංශය වෙනුවෙන් තමයි ක්‍රිස්තුන් වහන්සේ පූජා උනේ. ඉතින් රෝම 8:3 කියනවා නිසාද දෙවියන් වහන්සේ තමන් වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංශයේ සමානකමෙන්ද පාපය නිසාද ඒවා මාංශයේ පාපය දඬුවමට පත් කරමින් මාංශයේ කරන කොටගෙන දුර්වල වූ ව්‍යවස්ථාවට බැරි වූ දේ ඉෂ්ට කළ සේක කියලා. අන්න දැක්ක නේද? මාංශයේ කරන කොටගෙන දුර්වල වූ ව්‍යවස්ථාවට. ඉතින් ව්‍යවස්ථාව දුර්වල වෙලා තියෙනවා. මොකද මාංශය නිසා ව්‍යවස්ථාව දුර්වල වෙලා. ඉතින් ඒ දේ කරන්න තමයි ක්‍රිස්තුන් වහන්සේ පූජා වුණේ. ඉතින් ඒ ව්‍යවස්ථාවට කරන්න බැරි දේ කරන්න තමයි උන්වහන්සේ ආවේ. උන්වහන්සේව අදහා ගැනීම තුළ අපව ධර්මිෂ්ඨ කළා. ඉතින් ගලාති 2:16 තියෙනවා. ඔබ කියවලා බැලුවොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරන කොටගෙන මිනිසෙක් ධර්මිෂ්ඨ කරනු නොලබන බව දැන ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ ඇදහිල්ල කරන කොටගෙන තමයි මිනිසෙක්ව ධර්මිෂ්ඨ කරන්න කියලා ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා. ඉතින් මේ පූජා වුණු අනර්ග දෙවියන් වහන්සේ වෙනුවෙන් අද දවසෙත් උන්වහන්සේගේ වචනය ඔබව පෝෂණය කරමින් ඔබට ගැලවීම ලබා දෙමින් ඔබව ධර්මිෂ්ඨ කරමින් උන්වහන්සේම ඔබ වෙනුවෙන් පූජා වෙලා ඔබව ධර්මිෂ්ඨ කරලා මේ අරන් යන ගමන තුල ඔබ තවමත් උන්වහන්සේව අදහාගෙන නැත්නම් උන්වහන්සේව ඔබගේ ජීවිතයට පිළි අරගෙන නැත්නම් උන්වහන්සේ තුල ධර්මිෂ්ඨයෙක් වෙන්න උන්වහන්සේගේ පූජාවට උන්වහන්සේගේ පූජාව නිසා ධර්මිෂ්ඨයෙක් වෙන්න අද දවසේ ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරනවා එන්න කියලා උන්වහන්සේගේ දේව පාමුලට. අදත් අපි ස්වාමින් වහන්සේගේ පාද පාමුලට යමු. මක්නිසාද උන්වහන්සේ නිකරුණේ මලේ නෑ. උන්වහන්සේ මලේ ඔබ මම නිසා දුර්වල වූ ව්‍යවස්ථාවට කරන්නට නොහැකි උදේ කරන්නට උන්වහන්සේ අපි වෙනුවෙන් මලසේක. ඉතින් අද දවසේත් ස්වාමින් වහන්සේගේ වචනය අහන්නට දේව පාමුලට ආව ඔබ සියලු දෙනාට ආශිර්වාදාත්මක දවසක් ප්‍රාර්ථනා කරනවා. යේසු පිහිටයි හැමෝටම.